ඉතින් අපිට කියන මැසේජ් එකක් දාලා තිබ්බා අපේ channel එකේ අපි ඔප්ටිමයිස් වීඩියෝ එකේදී මචං ගේම් එකට ගියහම ග්‍රැෆික් ලෝඩ් වෙලා එකපාරටම එළියට දානවා. ඒක හදාගන්න විදිහක් නැද්ද? 1050 Ti කාඩ් එකක් ඩ්‍රයිව් වල අවුලක්ද Windows 10 පාවිච්චි කරනවා. ඔව් මහා ඉතින් ඒ වීඩියෝ ගැන තමයි අද අපි වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වගේ කේස් තියෙන ඔයාලා PC එකක් හදාගන්න ඕන නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලලා ලයික් කරලා කමෙන්ට් එකකුත් දාන්න සබ් එකකුත් දාගෙන යන්න. ඉතින් GTS 1050 Ti එක ග්‍රැෆික් ලෝඩ් එකේ ගේම් එක ක්‍රෑෂ් වෙලා ඩෙස්ක්ටොප් එකට එන ඒක සාමාන්‍යයෙන් ග්‍රැෆික් ඩ්‍රයිව් අවුලක් වෙන්නත් පුළුවන්, නැත්නම් GPU මෙමරි මගේ වෙන්නත් පුළුවන්, නැත්නම් Windows system file අවුලක් හින්දා වෙන්නත් පුළුවන්. 1000 Ti කියන්නේ සාමාන්‍ය 1050 Ti කියන්නේ සාමාන්‍ය දැන් ටිකක් පරණ ග්‍රැෆික් කාඩ් එක. සාමාන්‍යයෙන් තියෙන ගේම් වලට මේක වෙන්න තියෙන ඊට වැඩි. ඉතින් මේක ගොඩ දාගන්න පුළුවන් ට්‍රික් ටිකක් කියලා දෙන්නම් හරියටම. A to Z ඉතින් කොහොමද කරන්න කියලා අපි බලමු. ඉතින් කලින් මම මේක රිෆ්‍රෙෂ් කරලා දාගෙන ඔයාලා කෙලින්ම ෆස්ට් ස්ටෙප් එක හැටියට graphic drives clean install කරන්න ඕනේ. graphic drive clean install කරන්න drives update කරලා තියෙන හරියන්නේ නැත්නම් ඒ කියන්නේ drive එක update කරලා හරියන්නේ නැත්නම් තියෙන drive සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුත් එකක් දාන්න ඕනේ. then DDU ඒ කියන්නේ display drive uninstall කියන software එක අහන්න ඔයාලා මේ Google එකට ගිහිල්ලා මොකද්ද මේ display drive uninstall කියලා සර්ච් කරන්න. මම එහෙම වුණොත් මේ විදිහට මේ සර්ච් කරන්න ඊට පස්සේ එනවා පළවෙනි වෙබ්සයිට් ලින්ක් එකකින් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන මේක ඩවුන්ලෝඩ් කියලා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරලා ඒක ඔයාලා ඊට පස්සේ ඔයාලගේ PC එක සේෆ් මෝඩ් එකට දාන්න. දාලා ඉවරලා DDU ඒ කියන්නේ මේ software එක දැන් තියෙන Nvidia Nvidia drive සේරම ක්ලීන් කරන්න. මේකේ ඔක්කොම ක්ලීන් කරන්න. ඉතින් මේකේ තියෙනවා මේ ෆයිල් එකේ requirements ගත්තොත් එහෙම developer work එතකොට ෆයිල් සයිස් එකට MB එකයි. ඉතින් MB එකක් date එක තියෙන දවස් තුනකට කලින් operating system එක Windows 64 bit එක. ඉතින් lens එක කියව free bird. ඉතින් price එක free හා ඉතින් ඒක download කරන්න මෙතන download link එක තියෙනවා. ඒක download කරන්න. ඒ link එක මම පළවෙනි දාලා තියෙනවා මම අපිට. ඉතින් ඊට පස්සේ ඔයාලා PC එක save folder එකට දාලා ඉවරලා DDU එක නේද Nvidia drive සේරම clean කරන්න. ඊට පස්සේ Nvidia official site එක තියෙන්නේ. ඒකේ link එක දාලා කියන්න. ඒකට ගිහිල්ලා Nvidia official site කියලා ඔයාලා මේ ඔයාලගේ විදිහට ගහලා මේ පළවෙනිම මෙතන site එකට යන්න. ඒ site එකට ගියාට පස්සේ පළලට යද්දි පළලට search bar එකේ search bar එකට ගිහිල්ලා product search bar එක මෙතන මේක link එක දාලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන එතන ගිහිල්ලා කෙලින්ම ඔයාලගේ මේ requirements ටික මෙතන දෙන්න විතරයි. මේකේ තියෙන්නේ ඔයාලා මේ 1050 Ti graphic card එකට Windows 10 වලට ගෙනගෙන latest game ready drive එක download කරලා install කරන්න. මම link එක තියන්නම්. ඒ link එකේ තියෙන ඔයාලට කෙලින්ම 1050 Ti graphic card එක Windows 10 වලට ගැලපෙන latest game ready drive එකේ link එක. අනිත් කට්ටිය ඔයාලගේ තියෙන මේ VG card එක හරි විදිහට ඒකට type කරන්න මෙතන හදාගන්න. තේරෙන්නේ නැත්නම් පහේ comment එකක් දාන්න. මම reply කරනවා. question ඊළඟ දෙවෙනි ස්ටෙප් එක ගත්තොත් එහෙම directors visual C++ කියන මේ reducible එකයි අප්ඩේට් කරන්න ඕනේ. graphic load වෙන වෙලාවට crash වෙන්නේ මේ file නැති වුණාම හරි damage වුණාම මේ file වල damage වෙලා තිබුණා. සාමාන්‍ය official Microsoft site එකට ගිහිල්ලා ඉවරලා ඒකේ DirectX end user runtime කියලා visual C++ Redbreast කියලා හරි 2015 ඉඳලා 2022 අලුත් පැක් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඒක දෙවෙනි ස්ටෙප් එක. ඊළඟ තමයි virtual memory page file වැඩි කරගන්න. virtual memory page file එක. ඉතින් game එක graphic load එකේදී card එකේ VRAM එක කියන්නේ 4GB RAM එක වගේ නැත්තේ. ඒක PC එකේ RAM එක මදි වුණාම Windows එකෙන් game එක auto close කරනවා. හරි කියන්නේ ඒකේ ආරක්ෂාවට වගේ auto close කරනවා. ඉතින් ඔයාලගේ search bar එකේ
Windows search bar එකේ කියනවා PC search bar එකේ මේ ඩිස්ප්ලේ එකේ පැත්තකින් දාන එක ටයිප් කරන්න. ඊට පස්සේ ඒක ඕපන් කරගන්න. මම ඩිස්ප්ලේ එකේ පල්ලෙන් තමයි ඔයාලට මේක කරන්නේ. ඉතින් මේක ඕපන් කරලා ඉවරලා මේකේ තියෙනවා ඇඩ්වාන්ස්ඩ් ටැබ් කියලා. මේ ටැබ් එකට ගිහිල්ලා ඒකේ virtual memory කියලා එකක් තියෙනවා. ඉතින් virtual memory කියලා. ඉතින් මේකට ගිහිල්ලා මේකේ තියෙනවා change කියලා. මේ තියෙන ඒක ඔබ දාන්න. ඊට පස්සේ automatic manager කියන එක අන්ටික් කරන්න. එතන automatic මේක change කරන්න මගේ මැෂින් අවුල් නැති ඉඳන් මේ ක්ලික් කරන්න. ඉතින් මේ එතෙන්ට ගිහිල්ලා automatic manage කියලා එකක් ඇති ඒක අන්ටික් කරන්න. ඊට පස්සේ game එක install කරලා තියෙන drive එක තියෙන්නේ. කියන්නේ C drive එක, D එක, SSD වගේ තියෙන අන් එක තෝරලා custom size එකක් දෙන්න. ඒ කියන්නේ සාමාන්‍ය Intel size එක සාමාන්‍ය 4GB වගේ. කියන්නේ 4GB කියලා කෙලින්ම දෙන්න එපා එතන. ඔයාලා 4GB එක සාමාන්‍ය GB එකක් අපි දෙන්නේ 1024 කින්නේ. ඒතකොට 4GB එකට 4094යිනේ. ඒ වගේ ඔයාලා ඒක කැලේ එකක් හරි යූස් කරලා ඒ ගන්න හදලා 4GB එකට කියලා විදිහට එතන හදලා ඊට පස්සේ maximum size එක තියෙන. ඒකට 8GB දෙන්න. VG එකේ තියෙන දෙන්න. ඒකත් 8192 කට දෙන්න මේ ටයිප් කරන්න. නැත්තම් ඔයාලා 16GB මේ රේට් එක තියන්න උනම් ඒ 16GB කියන එක මේක කරලා දෙන්න. ඊට පස්සේ දීලා සෙට් කරන්න එතන සෙට් කියලා බටන් එකේ. ඊට පස්සේ PC එක රීස්ටාර්ට් කරන්න. ඒක තමයි අපේ තුන්වෙනි ට්‍රික් එක. ඉතින් හතරවෙනි එක ගියොත් එහෙම ගේම් එකේ ග්‍රැෆික්. සාමාන්‍ය ගේම් එකේ ග්‍රැෆික් හයි දාලා තිබ්බොත් එහෙම සාමාන්‍ය 1050 Ti එකේ තියෙන්නේ 4GB VRM එකක් වගේ. ගේම් එකේ ග්‍රැෆික් සෙටින් විශේෂයෙන් Dendro quality එක සාමාන්‍ය medium. හරි low හරි දාලා run කරලා බලන්න ගේම් එක ඇතුළට යන්න දෙන්නේ නැත්නම් ගේම් එකේ config file එකක් හරි GeForce experience එකක් හරි එකක් කරහා setting අඩු කරගන්න. ඒ විදිහට app එක GeForce file එකක් දාලා හරි නැත්නම් GeForce experience එකක් දාලා හරි setting එක අඩු කරගන්න. නැත්නම් ඔයාලට අවසාන trick එක මේක තමයි සුපිරිම සහ අවසාන එක. ඉතින් system file repair කරනවා. system file repair ඒක කියන්නේ ඉතින් ඔයාලා Windows ෆයිල් වල අවුලක් වෙන්න පුළුවන් මේක වෙන්නේ. හරි. ඉතින් ඔයාලා Windows එකේ RA ක්ලික් කරලා මේ විදිහට CMD මේ කරන්න ගන්න. ඊට පස්සේ මෙතන ඔයාලා සර්ච් කරගන්න ඕනේ. මෙතන ඔයාලා CMD කරන්න ගන්න. ඊට පස්සේ කරන්නේ send දෙන්න. ඊට පස්සේ yes කියලා yes දෙන්න. yes අරගෙන මෙතන ඔයාලා ටයිප් කරගන්න ඕනේ මේ ටයිප් කර ටික මෙහෙම. ඊට පස්සේ මේක ටයිප් කරලා enter දෙන්න. enter දුන්නාට පස්සේ මෙතන C බලන්න මේ විදිහට scan කියලා කරනවා. ඊට පස්සේ මේක මේ විදිහට verification free system complete කියලා මෙතන බින්දුව මේක C වෙනකන් ඉන්නවා. ඊට පස්සේ C වෙනකන් ඉඳලා ඉවරලා ඊට පස්සේ පල්ලෙහා description එක දාන්නම්. ඒක ඔයාලා ටයිප් කරලා ඉවරලා ආපහු enter දී ගන්න. ඒ කියන්නේ ආපහු description එක දාලා දෙන්න. ඒක මේ මම close කරනවා. ඔයාලා ඒක C වෙනකන් දෙන්න දියන්න මම මේ හරි ඔගේ දාලා දෙන්නම් ඔයාලට. එතන ඒ ගාලා තියෙන එක ඔයාලා ගෙලින්ම ටයිප් කරලා enter දී ගන්න. ඊට පස්සේ මේ ටික කරලා ඉවරලා අනිවාර්යෙන් ඔයාලගේ ගේම් එක ක්‍රැෂ් එක නැති කරගන්න ඕනේ. ඉතින් මේක හරි ගියේ නැත්තම් මේකලා හරි නැත්තම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් දැක්කෂණික ඔයාලට රිප්ලයි කරනවා. ඉතින් වීඩියෝ එක මෙච්චරලා බලපු ඔයාලා ඔක්කොම thank you. ඉතින් සබ් කරලා නැත්තම් සබ් එකක් දාගෙන පොඩි help එකක් දීලා වීඩියෝ ලයික් එකක් දාගෙන පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන ඉතින් ඔයාලගේ යාළුවන්ට මේක share කරන්න. ඉතින් වීඩියෝ එක